මෙච්චර දෙනා ගුණයක් අරගෙන බෝතේ යනවන්න ඔහෙට වෙලා තින්නේ වැයෙන්න විපතක් ඒක නේ ඈ බඩු ගාල කරේ දිහා ඉන්නේ ගහමු දෙහෙල්ලට නැතයි බඩු ගාල දෙක මතර අරගෙන තොම්බ උල් කරලා ඉතින් මගේ පැත්තට දික් කරලා කියනවා මේ මං ආවලු දුප්පතාගේ පුක බලන්න
එනවා කට්ටිය එනවා. එක්කෙනා එනවා. අරගෙන ගිහිල්ලා කට්ටිය එන්න. ඔව් වෙලාව හොඳ නෑනේ. ඒකනේ එන්න. ඔව්. මුතුමා මේ ඔව්. එයා ඉන්නේ යානේ පස්සේ. ඒකනේ එන්න. එයාට විදේ නෑ යන්නේ. ඔරේට තමයි විදේ නෑ යාට. ඈ? මොකක්ද කියන්නේ? ළඟනවන්නලු. ඒකනේ එන්න. ඔය කතා සුද්ධ කරනවා. ඉතින් මොකෝ පොඩි වෙනවයි තියෙන්නේ. මණ්ඩක් නැති එක විතරයි වෙනස. ඒකනේ. ඒ ගාලා හදි වැටිලා. අනේ මන් දෙකෙන් ගොන්න ඉන්නවා වැඩි වෙලා. එයාට මහන්සියි ඔය. ආයිවා. මෙතන දෙන උඩයක් අරගෙන. ගෝතේ යනවන්න. එයා කොහොමද තමයි. ඒකනේ. එයා කොහොමද කැමතිද? එයා කොහේරෝ තනි කරගන්නමයි බලන්නේ. තනි කරගන්න. ඔන්න කොටේකුත් අරගෙන. දෙක මාරු වෙලා හැබැයි. අනිත් එක්කෙනා නම් මෙතන යන්නේ. අනිත් එක්කෙනා නම් හොයාගෙන යන්නේ එළියලා ළමයි හැබැයි ඔය ගියේ ගියාමට. අම්මක වෙන්නවත් නෑ අනිත් එක. ගුරුනාථේ. ආයිවා. ඉතින් අන්න කඩේ තියාගෙන යනවා. ඕ මාමයි පස්සේ විපතක්නේ වෙලා තියෙන්නේ. ඔය ඔහෙට වෙලා තින්නේ රැහෙන්න විපතක්. ඒකනේ නං. ඕ මාමයි පස්සේ ඈ බඩු ගෑල කරේ තියාගෙන ඉන්නේ ගහමු දෙහිල්ලට. හැබැයි බඩු ගෑල දෙක මතර අරගෙන. මෙයා කියවනේ අයියේ. ඈ මට දුව ගහන්න එපාලු. හතිලු. කරේ තියාගෙන ගහන්න. කරේ තියාගෙන ගහන්නක බුද්ධු අම්මේ. බැස්සුවමනේ. හැබැයි නව දිනුනම් බෑන්චු hina වෙලාම එන්නේ. කරේ තියාගෙන ගහුවේ. ඒකනේ එන්න. ගහිනේ වගේන දෙකම ගත්තාද? දෙකම අරගෙන අතට. මට හවුනා සෝප්පාඩු කියලා. අනේ අම්මේ ඔයාට නම් ගල වෙනම් බඩු ගාලා හම්බෙලා. මම අර පල්ලෙහා පැත්තේ කිව්වනේ. ඒකනේ. දුවනකොට මරු කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? කියනකො බලන්න. මෙයා කියනවා මේ හයියෙන් දුවන්නේ පාළු. හයියෙන් දුවන්නේ පාළු. කිව්වනේ. හයියෙන් දුවන්නේ පාළු මං අහුවා මොකෝ කියලා යට යන්න නැහැ. ඉතින් හයියෙන් දුවන්න පුළුවන් ඒ වෙලාවට. ඔයා දන්න බෑ. මොකද්ද? මට තව ටිකේ මෙයාගේ කටමාරු වෙනවා. කටමාරු වෙනවා? මම මේ කටේ කියලා මේ කටේ අතුදා. ඒක නෙන්න අර මල්ලිකට වෙලා වැඩේම. ඈ ඒක නෙමෙයි. ඉතින් එයා මට හම්බුනානේ මේ ළඟදී. කොහෙදද? ගාල්ලේදී. ගාල්ලේදී. මෙයා ඉන්න හොඳේ මම යනකොට ගාල්ලේ කුණු වල පාරේ. කුණු වල පාරේ. මත් කරනවා. ටිකක් දෙහෙකුත් අතේ තියාගෙන. ටිකක් දෙක? ඔව් ඔව්. රාසත් එක්ක. නෑ නෑ. මං යන්නේ මාව හම්බුනේ. ඒකනේ. හම්බුනාට පස්සේ මම ලංගන්න හොව කිට්ටු කරලා. ඉතින් මට මේ යෝහන් අයියලා පැත්තේ යනකොට මෙයා දැකලා පුරුදුයිනේ. මං හොව මට දැකලා පුරුදුයි මොකෝ ගාල්ලේ කරන්නේ කියලා. ඉතින් ආවු පිටර එකක් බලන්න. පිටර එකක් බලන්න ගියේ. ඔව් ඔව් ඔව්. ඉතින් මං මොකෝ තනියම ටිකට් දෙකක් අරගෙන. ඉතින් නෑ මම මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එනකල්ලු ඉන්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ් එනකම් බලන්නේ නැද්ද? දෙන්නට දෙකක් අරගෙන. ඒකනේ. ඊට පස්සේ ඉතින් මටත් යාළුවෝ තුන පිටර එක බලන්න. අලුතෙන් ආපු එකක් නේ. අලුතෙන් ආපු එක. මම ලං කරලා හවුවා අයියේ. මොකක්ද මේ පිටර එක අලුතෙන් ආපු එක කියලා. ඉතින් මේක මිනිහට හරි ලැජ්ජාවක් ඇති වුණා. ලැජ්ජාවක් ආව නමවුවාම. ඔව් ඔව් ඔව්. ඒ මොකෝ? කොරමෙන් ඊට පස්සේ මේ බෙල්ල දික් කරලා තොම්බ උල් කරලා ඉතින් මගේ පැත්තට දික් කරලා කියනවා මේ මං ආවලු දුප්පතාගේ පුක බලන්න. දුප්පතාගේ දුක. දුප්පතාගේ දුක. ඔයාලා දුක යනිට එක මාරු වෙලා පොරට මාරු වෙලා ඒක නේ නම් හදේ දාපු ගහලා මාරු වෙලා දැක්ටි දැන්. ඈ ගුරුනාසේ ආයිබෝන් කිව්වේ. ඉතින් මෙයා අහනවා මගේ. මොකද්ද? අයියෝ අරුක ගහම වැන්දේ. ඔව් මම මේ මොකද කියලා. ඒ ගහන ගහිනට අලුතින්ම වැදලා තියෙනවා නේද? ඒක තමයි. මම තමයි වලින්ම හිතලත් නැහැ කියලා තමයි. ඒක නෙන්න. ඉතින් මෙයා හොඳ නැතේ. ඒක තමයි මම මේ බැලුවේ. මෙයා කියනවා අනේ අයියේ මාව වැඩි ලැජ්ජ කරන්න එපා. ඔව් 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 මම අහුවා ඒ මොකද කියලා.
ඉතින් මගේ කෑල්ල ඇවිල්ලා. ආ තමන්න කැලේ ඇවිල්ලා තියෙනවා. ඔව් මම කොහෙද ඉන්නේ? ඉන්නවනේ මේ පල්ලෙහා බලාගෙන. ඔව්. මෙයා ඊයේ රෑ ඉඳන්ම මෙහෙලු. ඊයේ රෑ ඉඳන්ම මෙහෙ. ඔරේට අල්ලන්න බලන් ඉඳලා තියෙනවා. ඔව් ඊයේ රෑ ඉඳන්ම මෙහෙලු. ඉතින් දැන් ඉතින් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නේ. ඔව්. ඈ? ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නේ. එයා තියෙනනේ කොට. ඔව්. ඒක තමයි කරේ කියන ගහන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නේ. ඔව්. මං අහුවා ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නකොට මෙහෙම ඉඳලා හරියනවද කියලා. ඒකනේ. හොඳට ඉන්නේ නේද? ඒකනේ නෑ. නාලා කරලා එහෙම කරලා ඔව් අයියා මං හවස හොඳට නෑවලු. නාලා. නාලා ඔක්කොම කරලා ඉන්නේ. ඉතින් හැබැයි මෙයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඈ? පවුඩර්. ඉන්නේ ඔක්කොම නාලා කරලා ඇවිල්ලා. ඔව්. බලන්න මොනේ හරි පවුඩර් දාලා. දැන් හරි ඒක. දැන් අනුපාඩුවක් නෑ දැන්. මේ කැලේ රඳුර ගන්න බැරි වෙයි. ඒකනේ. දැන් නම් මට අඳුර ගන්නත් බෑ. ඔව්. ඒ බාරන අවුල් ගියා වගේ. ආහා. ඒකනේ නා. දැන් ඩක් ටික වෙන්නේ නැහැ හැබැයි. ඔව්. මට තේරුණා. ආයිවා. මොකයි වන්නේ? ඉමඩක් නෙලාදී. ආයිවා. ඒ කොහොමද යාට අල්ලපු දෙනා? එන්න කියන එක බලන් ඉඳලා තියෙනවා. ඉබින්නමයි හදන්නේ. එයා දන්නවා මගේ හැබැයි දෙන්නම එකම නයිට් එක. එයා කියනවා ඔව්. මගේ සයිස් උනාට ගමනු තරවෙන්නේලු. රයිට් එකට වැඩි ගහනවා. ඔව්. වෙඩින් එක ළඟයිලු. ඉතින් වාසේ ගන්නවලු. මේ මට කියනවා ඉතින් ළඟන මාසේ 35 වෙඩින් එක. යකෝ බාදින් ළඟනේ මු බවුලක් කරගෙන බලන්නකො. ආයිවා. එහෙම නෙවෙයි. එහෙනම් එහෙම තමයි මේ මිහින් දාල් කරගෙන යන අවස්ථාවේ නේද? එහෙනම් අපි මේ පන්තිනේ දුන්නලේ ගහගෙන ඔව්. නේද? එහෙම මිහින් දාල් කරගෙන යනවා නේද කුරුතුමා? තමයි. ඈ? ඒ ගුරුනාසේ ආයිවා. දැන් තමයි නැන්දට සමයන් නතර වෙලාව. නැන්ද? ඔව්. සමයන් නතර නැතිනේ මමත් එක්ක හොඳට. එහෙම නෙවෙයි කුරුතුමා. එහෙනම් කාල්පන්දන් පූජා ඔප්පු කරන්න ප්‍රථමේ. ඔප්පු කරන්න ප්‍රථමේ නේද? එහෙනම් අන්නේ හන්දාරාමේ යකු යක්ෂයන්ගේ නාමයට නාමයට හන්දා සමයන් පෙළවාසියක් කියන හර දක්වන්නේ. බෙල වාදියා. ඔව්. වාදියා තියෙනවා නේද? හොඳයි නේද? මේ පැත්තෙන් කරගන්න පුළුවන් නම් හොඳයි. මේ පැත්තේ ඔය ඉන්නේ ළඟටම වෙලා. මේ ගෙට්ටුවෙන් කරගන්න ගිහිල්ලා පොලිසියට යන්න උනා දෙන්නට. ඈ? ඔව්. මට යොෙන්දියා. ඒ තාරිත් එනවා ළඟදීම. විපතක් නෙලා තියෙනවා. ඔව්. මොකද? එහෙම නෙවෙයි. එහෙනම් මෙන්න මෙහෙමයි. මෙන්න මේ අවස්ථාවට නේද? ඔව්. අපේ මෙන්න මේ සහායට ආපු. ඔව්. අයියා හතර දෙනා මේ ස්ථානයේ යවලා නේද? යවලා. ඊටු කොටස කරගෙන යන්නේ කියලා. එහෙනම් අපේ මේ දිලීප මහත්තයාට ආරාධනා කරනවා නේද? ආයිවා. ඒ කවුරුත් නැති වෙලාවේ එහෙනම් අපි හතරගෙන ආවෙනු එන්නේ. ඔව්. ඒ ඉදිරිපත් හතර දෙනා නේ. හතර දෙනාට මන්නක් පින තියෙනවා. ඒකනේ මේ නේද? තියෙන හැමෝටම අල්ලන්න බෑ. මේ පේන්නට කරේ දිහාට ගහලා අන්තිමට මේකත් එහෙකුත් දැම්මා. දැන් මම මගේ මට නික ලංකල්ල කන්න ලංකල්ල කිව්වා. අනේ. උම්ම හැකුත් දෙන්න. උදේට ඔහම එනවා මේ පැත්තට යන්න. එහෙම නේද කුරුතුමා? ආයිවා. ඒ හතර දෙනාගේ කියනවා ආවෝ. ඔව්. අට අලුවක් රෝග. නමානවත් වෙලා තියෙන්නේ. දේශේතුමක් ආර්ථනා කියනවා ආවෝ. දෝසාන්ත කාරවත්. ඇත්තේ විනා. රවිචන්න බුදවත්ත. ඈ? ඔව්. රවිචන්න බුදවත්ත. මේ මොකද්ද මේ කියන්නේ? දෝසාන්ත කාරවත්. ඔව්. රවිචන්න බුදවත්ත කියන දෝසාන්ත කාරවත්. ඒක හොඳයි වැඩි. ඈ? රවිචන්න බුද ගුරු සුක්‍රයන් ආවෝ. හේතු කියනවා. කියන්නාම නවතයි නිවන්නාව. ඉතින් සිට දෙපතුල දක්වා කියනවා ආවෝ. කියන්නාව. දෝසාන්ත කාරවත්. එහෙනම් ඌරින් බුද වෙන්න කියලා. වෙන්නේ කියලා. අතනක ලාවල මෙන්න නේද?